හරි. අද අපි කතා කරන්නේ දීපල පිරියත උපකරණ පාඩමට දාලව අභ්‍යාසයක්. එතනදී අපි කතා කරා තීරි කොටස මිලදී ගැනීමක් තියෙනවා. ඒක ගිණුම් තියලා. කියන්නේ ගිණුම්ගත කර ඇත. වාර්ෂික ෂයත් ගිණුම්ගත කරලා ඉවරයි. එතකොට කොහොමද අපි උද්ෘත ඉදිරිපත් කරන්නේ? අපි යමු අභ්‍යාසයට. එහෙනම් මෙතන අවශ්‍ය වන්නේ මූල්‍ය ප්‍රකාශනවල උද්ෘත. එතකොට මම සටහනකුත් සෙට් කරගෙන තියෙන්නේ. හරි. යන් ගන්නට. සීමිත සංහිඳ සමාගම 25/3/31 දිනට ශේෂ පිරික්සුම පරිගණක 3300යි පරිගණක සමුච්චිත ශේ 1700යි. සමුච්චිත ශේ තියෙන්නේ කවදටද? දිනයක් දීලා නැහැ නේද? පරිගණක සමුච්චිත ශේ. එහෙනම් කවදටද? 25/3/31 කියන්නේ අග. ඒ කියන්නේ අග. දිනයක් දීලා නැත්තම් අග දිනේ තමයි තියෙන්නේ. ඊට පස්සේ පරිපාලන වියදම් මුදල් පාලන. ඔන්න 24/6/30 දින ලක්ෂ 13ක 1300ක් පිරිවැය වූ පරිගණක අත්පිට මුදලට මිලට ගත් අතර මිලදී ගැනීම නිසි පරිදි ගිණුම්ගත කර ඇත. මිලදී ගැනීම ගිණුම්ගත කරලා. ඒ කියන්නේ විස්තරහන පරිගණක මිලදී ගනිද්දී මුදල් බැර පරිගණක හර කීයක්ද? 1300ක්. එහෙනම් පරිගණක හර 1300යි මුදල් පාලන බැර 1300යි. මේක ගිණුම් තියලා තියෙන්නේ. එතකොට මුදල් බැර වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන මුදල් වෙනස් කරන්න එපා. හරිනේ? පරිගණක හර වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙනවානේ 3300ක් පරිගණක. ඒ 3300 ඇතුලේ මේ පරිගණක තියෙනවා. ඒ කියන්නේ 1300 අලුත් එක. තේරුණාද? මෙතන 3300ක් තියෙනවා. ඒක මම මෙතෙන්ට ගත්තා. හරිද? ඒ 3300 ඇතුලේ අලුතෙන් ගත් එක තියෙනවා. අයියේ අලුත් එක ගිණුම් තියලානේ. ගිණුම් වලට ගිහින් තියෙන. එහෙනම් මේක ඉතුරු ටික 2000යි පරණ ටික. තේරෙනවද? ගිණුම්ගත කර ඇත කිව්වොත් මේක ඇතුලේ තියෙනවා. දිගහැරලා ගමු. එහෙනම් අලුත් එක 1300. මෙතන පරිගණක කියලා ලියමු. පරිගණක මෙතන එකතුව අලුත් එක් කීයද? 1300යි. ඒක මිලදී ගැනීම. පරණ ටික මුල ශේෂ 2000යි 3300යි. අවුලක් නැහැනේ. ඊට පස්සේ ෂේ කේස් එකට යනවා. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරිනේ? මෙතන කියනවා පරිගණක සරල මාර්ග ක්‍රමයට 120ක් බැගින් වාර්ෂිකව ෂේ කරයි. සරල මාර්ග ක්‍රමයට ෂේ කරනවා. ඊට පස්සේ වාර්ෂික ෂය නිසි පරිදි ගිණුම්ගත කර. වාර්ෂික ෂේ ගිණුම් තියලා පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. ඇතුළත් කරලා ඉවරයි. හරිනේ? එතකොට මේකේ ෂේ දිස්සරහන කොහොමද යන්නේ? ෂේ දිස්සරහන යන්නේ පරිගණක ෂය හර. පරිගණක ෂය හර. පරිගණක සමුච්චිත ෂය බැර. එතකොට මේ ෂොට් දෙක accounts තියලා ඉවරයි. හරිනේ? දැන් වාර්ෂික ෂේ ගමු. ඒක තේරුණාද? වාර්ෂිකව ෂේ කරයි. වාර්ෂික ෂය. වාර්ෂික ෂය නිසි පරිදි ගිණුම්ගත කර. හරියට ලියලා පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. ෂේ හොයමු. එතකොට මේකේ වත්කම් දෙකට වෙන වෙනම හොයන්න ඕන. පරණ එක 2000යිනේ. 2000ට හොයමු. 2000ට අවුරුද්දටම ගන්නවා. අයියේ පරණ එක අවුරුද්ද පුරාවටම තිබ්බනේ. එහෙනම් අවුරුද්දටම ෂේ වෙනවා. අයියේ පරණ එක අවුරුද්ද පුරාවටම තිබ්බා. එහෙනම් පරණ එකට අවුරුද්දෙම ගෙවෙනවා. එහෙනම් පරණ එක 2000ට 100ට කීයක්ද? මෙතන 120ක්. 120ක් ෂේ කරමු. 120ක්. අවුලක් නැහැ නේ. එහෙනම් 200යි
200 දෙකක්. හරිනේ. එහෙනම් 200 දෙකක් 400යි. ඊට පස්සේ අලුත් එකට ගමු. අලුත් එකට ෂේ ගනිද්දී අලුත් එක කීයද? 1300යි. 1300ට 120ක් බලන්න ඕන. හැබැයි මාස ගාණක් සෙට් වෙනවා. අයියේ ගත්ත දවස් ඉඳලා ඉස්සරහටයි බලන්න ඕන. එතකොට මේකේ කාලච්ඡේදය මෙහෙම ඇන්දොත් 24/4/1 අපි පටන් ගන්න. 25/3/31 ඉවර වෙන්නේ. මේක ගන්න කවද්ද කියලා දීලා තියෙනවා. කවද්ද? 24/6/30 දින 1300ක් පිරිවැය වූ පරිගණක අත්පිට මුදලට මිලට ගත් අතර. කවද්ද? 24/6/30. 24 මෙන්න මේ හරිය. 24/6/30. එතකොට 6/30 ඉඳලා ඉස්සරහටයි ෂේ වෙන්නේ. ගත්තු ඉපදුණු දවසේ ඉඳලා ඉස්සරහට. මෙයා මෙදාන ඉපදුනේ. මෙදා ඉඳලා ඉස්සරහට. එතකොට 6 වෙනි මාසේ ගන්න නැහැ. 6/30 ඉවරනේ. ඉවරනේ 6/30 නේ ගන්නෙ. 7 ඉඳලා පටන් ගමු. කොහමද? 7 8 9 10 11 12 ඊළඟ අවුරුද්දට යන ජනවාරි පෙබරවාරි මාර්තු ඔන්න මාස 9. හරිනේ. එහෙනම් මාස 9. ඒක තේරුණාද? 6/30 නේ. 6/30 කියද්දි 6 වෙනි මාසේ ගන්න නැහැ. 6/30 කියන්නේ මාස ඉවරනේ. 7 වෙනි මාසේ ඉඳන් 7 8 9 10 11 12 දෙසැම්බර් වෙනකන් ආවා. මාර්තු 31ටනේ. ජනවාරි පෙබරවාරි මාර්තු මාස 9ක් සෙට් වෙනවා. එහෙනම් මාස 9කට ගමු. එහෙනම් 120ක් බලලා මාස 9කට. එහෙනම් 120ක් එනවා. එහෙමම ගමුකෝ අපි. 120ක් 260යි. 260ට මාස 9කට 12න් බෙදලා 9න් ගුණ කරනවා. එතකොට 135යි 67.5යි. හරිනේ. 135යි භාගයක් 167.5යි 12යි එකක් ඉතුරුයි 2යි 202.5යි 202.5යි. අවුලක් නැහැනේ. කියන්නේ 260 කියන්නේ අවුරුද්දකටනේ. මාස 9කට ගන්නවා. එහෙනම් 12න් බෙදලා 9න් ගුණ කරනවා. 130 සෝරි මෙතන වැරදුනා. 130ක් එන්නේ මෙතන. 130යි 65යි 195යි 195ක් එන්නේ. හරිනේ. 260යි 130යි 65යි 195යි හරියට 195ක් එන්නේ. එහෙනම් මේ දෙක එකතු කරන්න. ඒතර 595යි. ඒතර 595 මෙහෙම. ඒතර 595 ෂේ වියදම හර පරිගණක ෂේ හර පරිගණක සමුච්චය බැර කරලා ඉවරයි. එතකොට මෙතන කියනවානේ වාර්ෂික ෂේ නිසි පරිදි ගිණුම්ගත කර පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත කියලා. ඒතර පරිපාලන වියදම් තුල දාන්නේ මේ කොටස. ෂේ හර කියන එක. කොහොමත් අපි පරිපාලන වියදම් දාන්නේ. එහෙනම් ඒක හරි. පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. එහෙනම් මෙතන පරිපාලන වියදම් ඇතුළේ තියෙනවා. එහෙම තියෙන්න දෙන්න. හරිද? ඊට පස්සේ සමුච්චිත ෂේ බැරනේ 595ක්. එහෙනම් මෙතන පරිගණක සමුච්චිතය තියෙනවා 1700ක්. බැරට ඒක ඇතුලේ පරිගණක සමුච්චිතය බැර කියන එක තියෙනවා. එහෙනම් මේ 1700න් 595ක් වාර්ෂික ෂේ. ඒතර මේක ඉතුරු ටික කීයක්ද? 5යි 100 1000. හරිනේ. 595යි. 10 එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. හරි. 1105ක් පරණ ටික. කියන්නේ සමුච්චිත ෂේ ඇතුලේ තියෙනවා. හරිනේ. එහෙනම් 1700 කියන්නේ ඇත්තටම අගශේෂය. හරිද? වාර්ෂික ෂේ කීයද? 595යි. 595 මේක ඇතුලේ තියෙනවා. එහෙනම් 1700න් 595 අඩු කරපුවාම 1105යි. ඔය විදිහටයි. ඒ කියන්නේ ෂේ ගිණුම්ගත කරලා කිව්වහම ඒ සමුච්චිතයේ තියෙන අග එක අගට දාගන්න. හරිනේ. වාර්ෂික ෂේ මෙතෙන්ට දැම්මා. ඊට පස්සේ ඔයාලා දන්නවනේ ආරම්භයකට වාර්ෂික ෂේ එකතු වුණාම මේ කියන්නේ
දිගහැරිය. ඒ කියන්නේ 1700 590 අඩු කරන්න. එතකොට ඉතුරු ටික එනවා. හරිනේ. එහෙනම් 3300 1700 අඩු කරන්න. එතකොට කීයක් දෙන්නේ? 600යි 1යි. 1600. එහෙනම් මේ පැත්තට ගමු. 2000යි 1300යි 3300යි 1105යි 595යි 1700යි 1600යි. ඔහොමයි එන්නේ. හරිනේ. එතකොට ඡේගිනුම් ගත කරලා කිව්වහම ඒක අගශේෂය තියෙන්නේ එක දිගහැරියා. මිලදී ගැනීම ගිනුම් ගත කරලා කිව්වම මේ තියෙන්නේ අගශේෂයේ දිගහැරියා. අවුලක් නැහැනේ. එහෙනම් මේකට අදාළව තවත් සරල අභ්‍යාසයක් අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.